Lalu ini jadi juga nanti kita jadi lagi mau serai. Mampuannya mampu jadi awal itu lagi desa yang terbaik itu. Dia pada masalah karya yang ada dalam awal itu terbaik naik awal. Jadi mereka karena ini dalam itu pada zaman satu ini sama ada. Jadi tidak punya ada. Ada salah satu yang ada buku kalau kita dalam awal itu kita. Orang kira ada අපිට ගන්න පුළුවන් දේ බොහොමයි. ඒක ගන්න ක්‍රමය තමයි අපිට දැනෙන්නේ. ඒ දේ තමයි ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව අප තුළ නැත්තේ. සමාජයෙන් ගන්න පුළුවන් දේවල්, ඒ වගේම අපි වෘත්තීය ජීවිතයේදී අපිට කරන්න පුළුවන් දේවල් මේ හැම දෙයක්ම අපි අතරම තියෙනවා. ඒක අපිට ගන්න ක්‍රමය තමයි අපි දාන්නේ. ඇත්තේ ක්‍රියාත්මක කර ගන්න ඕනේ කොහොමද කියන එක අපිට පෙරමුණක් අවශ්‍යයි. දීලකදී අර ඒ වගේ මූලිකත්වයක් නැති වෙන නිසා තමයි ඔය හැමදේම අපි අතර හැංගිලා තියෙන්නේ. ඒ නිසා මෙතුමාගේ දේශනයත් එක්ක මම හිතනවා අයපත් කරුවන් හැටියට අපි හැමෝටම ගන්න පුළුවන් එක දෙයක් තමයි අර මේ මොහොතේදී වැදගත් පුද්ගලයා ඔබ ඉදිරියේ සිටින පුද්ගලයා. අන්න ඒ වචනේදී මම හිතුවා අපි නිවසකට ගියපුවාම පාරිභෝගික අපි අතරට එන අවස්ථාවල ඉතිරිතුමා කිව්වා වගේ ඒ අවස්ථාව අපි ඔහුට තම ගෞරවයෙන් පිළිගන්නවා නම් අපිට පුළුවන් ඔහුටම හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න. ඒ තුලින් ආයතනීය ගෞරවය වගේම අපේ ප්‍රදායතාවය, අපේ අභිමානය මේ හැම දෙයක්ම රැකගෙන ආයතනයේ සේවයක් කරන්න පුළුවන් විදිහ මට්ටමකට අපිට අපේ වෘත්තිය ගෙනෙන්න පුළුවන්. ඒ වගේම කාර්යාලය මට්ටමින් මේ දේ ක්‍රියාත්මක කර ගැනීම, ව්‍යාකල්ප ප්‍රවර්ධනය කර ගැනීම මේ හැම කරුණක්ම කරගන්නකොට මම හිතනවා අර ධම්මලේ පුරුක් එක හා සමාන තිබුණා වගේම එක පුරුකක් හරි නොබෙදී නොගැලී ඉවත් වෙන්න දෙන්නේ නැතුව මේ අයපත් කරුවන් කාර්යාල සේවකයන් ඩිපෝවල සේවකයන් මේ සියල්ලම එකම ජාලයක ඉඳලා ක්‍රියාත්මක කරගන්න අපිට හොඳ අවස්ථාවක් වෙනවා කියලා හිතනවා මේ දේශනය. ඒ නිසා මේ දේශනය තුළින් අපිට හොඳ පිටුහලක් වුණා, හොඳ අත්දැකීමක් වුණා. ඒ අනුව අපි ඉදිරියේදී මම හිතනවා දඹුල්ල කාර්යාලයේ වැඩි සේවක පිරිසකුත් නැහැ. තාමත් හරිව ලේසියෙන් පහසුවෙන්ම කරන්න අපි මේ වගේ ශක්තිමත් අවස්ථාවල් තියෙනවා තියෙනවා කාර්යාලය තුළ ක්‍රියාකාරීත්වය තුළ. ඒ නිසා මේ ඉදිරියේදී කරන රාජකාරී මට්ටමේ ආයතනයේ ඉහළ කොට උටවා ගැනීමේ ක්‍රියාමාර්ගය තුළ හොඳ වැඩසටහනක් කිරීමට අපිට අවස්ථාව ලැබෙවි. මොකද අපි හැමෝම මේ තුළ ඉන්න නිසා මේ අපේ ඇඟට ඇතුල් වෙලා තියෙන නිසා අපිට දැනෙන නිසා ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන අපිට තමයි ප්‍රයෝජනවත් වෙනවා. ඒ වැඩසටහන සංවිධානය කරපු ඉදිරියේ එකතුගේ ඒ කාර්ය මණ්ඩලයට දේශනයට සහභාගී වෙන නැතිමාට අනිත් සියලුම නිලධාරීන් සියලු දෙනාටම නිදි ප්‍රයෝගී සොයේ දීර්ඝායුෂ සඳහා සනාකරමින් මම නිහඬ වෙනවා සියලු දෙනාටම දෙවොත්